කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා Future Foods YouTube channel එකට. අද අපි YouTube channel එකෙන් ඔයාලට ගෙදර ඉඳලාම හදන්න කියලා දෙන්න යන්නේ Indian style Bombay mustard. හරි අපි මුලින්ම මේ මස්කට් එක හදාගනිද්දී පාන් පිටි ටික එකතු කරගන්න ඕනේ. පාන් පිටි ග්‍රෑම් 100ක් වගේ අරන් තියෙන්නේ. පාන් පිටි ටික එකතු කරගෙන ඊට පස්සේ කෝන් ෆ්ලවර් කප් එකක්, කෝන් ෆ්ලවර් ටිකක් දාගත්තයින් පස්සේ අපි මේකට පොල් කිරි ටික ටික එකතු කරලා විස්ක් එකකින් කවලම් කරගන්න ඕනේ. සාමාන්‍ය පොල් කිරි අපි ගත්තේ කෝප්ප 3ක්, කෝප් එකමාරක් වගේ වෙන්න මුලින් දාගන්න. මේක අපි පොල් කිරි දාලා හොඳට කවලම් කරගන්න ඕනේ කැට හිටින්න නැති වෙන්න. අපි දාගත්ත පොල් කිරි එකේ කෝන් ෆ්ලවර් ටිකයි පාන් පිටි ටිකයි හොඳට දියවිගෙන යනකොට ඉතුරු පොල් කිරි ටිකත් මේකට දාලා හොඳට කවලම් කරගන්න. මේකේ හොඳට කවලම් වෙලා ඇති කියලා හිතනකොට අපි මේක පෙරා ගන්න ඕනි මොකක් හරි භාජනයකට ස්ට්‍රේනර් එකකින්. මොකද අපි දාගත්ත පාන් පිටි එකේ හැම පිටි ටිකක්ම දිය වෙන්නේ අනිවාර්යෙන් ඉතුරු වෙනවා මේ කොටස. මේක අපි හොඳට පෙරා ගන්න ඕනේ කියන්නේ මොකද මේ පාන් පිටි අපි කවලම් කරන නිසා මේ පාන් පිටියේ අවසානයේ මේ ජෙලි වගේ කොටසක් ඉතුරු වෙනවා. ඒ ටික ඉතුරු වුණාම තමයි ඔය අපි ඔය හදාගන්න දොල් වගේ කෑම වල උනත් නැත්තම් මේ මස්කට් වල එහෙම රැළෙන ගතියක් එන්නේ අපි කනකොට. අන්න ඒක. හරි ඊට පස්සේ භාජනයක් ලිපේ තියාගෙන ගෑස් එක දාලා අපි ඒකට අර ගත්ත සීනි කෝප්ප 3 එකතු කරගන්න ඕනේ. සීනි කෝප්ප 3 දාලා මේක කැරමල් වෙන්න තියන්නේ නැහැ. වතුර කෝප්පයක් ඕනේ. ඒ වතුර කෝප්පේ මේකට කවලම් කරගන්න. ඊට පස්සේ වතුරේ ගෑස් එක සම්පූර්ණයෙන්ම වැඩි කරලා වතුරේ සීනි එක දිය වෙනකන් හොඳට කවලම් කරගන්න. සීනි ටික හොඳට දිය කරගන්න ඕනේ. මේක දිගටම කවලම් කරන්න. අඩියේ සීනියට ඉතුරු වෙන්න දෙන්න එපා. හරි සීනි ටික මේ හොඳට උණු වෙලා මෙහෙම නූල් අවසාන බිඳුව වැටෙනකොට නූලක් ඇදිලා වැටෙන ගානට එනවා නම් ඒ සීනි එක රත් වෙලා ඇති. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනේ අර කලින් අපි දිය කරගත්තු පොල් කිරි මිශ්‍රණය. පාන් පිටි, කෝන් ෆ්ලවර්, පොල් කිරි එකතු කරලා ඒ හදාගත්තු ඒ මිශ්‍රණයෙන් අඩියේ ඉතුරු වෙලා ඇති බොහෝ විට මේ කුඩු වගේ. ඒ හින්දා ඒ ටිකෙම කොහොම හොඳට දාගන්න මේකට කවලම් කරලා. අපි මේ පොල් කිරි මිශ්‍රණය දාගත්තයින් පස්සේ මතක් කරලා අනිවාර්යෙන් ගෑස් එක අඩුම කරගන්න ඕනේ. ඒ වගේම ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ මේක දිගටම කවලම් කරන්න ඕනේ. මොකද ලිපේ මේ භාජනයේ අඩිය අල්ලන්න බලනවා. ඒ හින්දා මේක දිගටම කවලම් කරන්න ඕනේ. මේක කවලම් කරන අතරතුර අපි මේකට දාගන්න ඕනේ කුරුඳු, එනසල්, කරාඹුණටි කුඩු කරගත්තේ කුඩු එක. මේක අපි කවලම් කරගෙන යද්දී ඔයාලට තේරෙනවා අතට දැනෙනවා ටික ටික මේක මේ මිශ්‍රණය උකු ගතියක් වෙනවා. ඒ වෙනකන් හොඳට කවලම් කරන්න. අපි මේක ටික වෙලාවක් කවලම් කරද්දී තන තන පොඩි කැට ගතියක් දැනෙනවා. එතකොට අපි මේකට දිය කරගත්ත
බටර් මේස හැන්දක් විතර එකතු කරගන්න ඕනේ. මේකට බටර්, පොල් තෙල් ඔයාලට කැමති දේක් පාවිච්චි කරાવી. කවලම් කරන්න නැතුව නම් ගොඩක් වෙලා තියන් ඉන්න එපා. අනිවාර්යෙන් දිගටම කවලම් කරන්න ඕනේ මේක. හරි දැන් ඔයාලට පේනවා ඇති අපි ඒ දාගත්තු මිශ්‍රණයේ උකු ගතියක් ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේ අනිවාර්යෙන් අපි දැන් මේ ගෑස් එක මේ භාජනයේ මැද්දටනේ හරියටම වදින්නේ. ඒ හින්දා හොඳට කවලම් කරගන්න ඕනි භාජනයේ මැද. අඩිය අල්ලන්න බලනවා මේක තික් වෙන්න. මේක දැන් තලපයක් වීගෙන එනවා ටික. අපි මේ ගානින් යනකොට ආයෙම බටර් තේ හැන්දක් විතර එකතු කරගන්න. බටර් හරි ඔයාලා ඒ දාගත්තු දේ පොල් තෙල් හරි කොයිම වෙලාවෙවත් ගොඩක් වෙලා කවලම් නොකර ඉන්න එපා. මේක අනිවාර්යෙන් දිගටම කවලම් කරන්න ඕන එකක්. අපි අර බටර් තෙල් එහෙම දාගත්තයින් පස්සේ ඔයාලට පේනවා දැන් මේකේ පොඩි ඔයිලි ගතියක් තියෙනවා. මේක දිගටම කවලම් කරන්න ඕනේ හොඳට. හරි මේක හයි වීගෙන යනකොට අපි ආයෙම තෙල් මේස හැන්දක් විතර එකතු කරගන්නවා. මේකට පොල් තෙල් පාවිච්චි කරා කියලත් රසයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පොල් තෙල් වලට අමුතු රසක් එන්නේ නැහැ. මේ බටර් දාගත්තම පොඩි සුවඳක් තියෙනවා. මේක හොඳට තව ටිකක් වෙලා කවලම් වෙනකොට මේකට තේ හැඳි 4ක් විතර දාගන්න. එතකොට ඔයාලට පේනවා ඉතින් මේක භාජනෙන් වෙන් වෙනවා හොඳට. මේක කියන්නේ එක ගුලියක් වගේ වෙන්න. හරි අපි මේකට ගෑස් එක අඩුම කරලා තියාගෙන අඩු ටික එකතු කරගමු. මම මේකට ගත්තේ බැදලා 2ට 3ට කඩාගත්ත රටකරියෝ. රටකරියෝ ටික දාලා හොඳට කවලම් කරගන්න. අපි මේකට රට කජු ටික දාලා හොඳට කවලම් කරගද්දින් ඔයාලට ඕනි මොන හරි ෆුඩ් කලරින් එකක් දාගන්න. මම මේකට දාගන්නේ අද එග් යෙලෝ එකෙන් තේ හැන්දක් වගේ එකතු කරගන්න. අපි මේකට කලරින් එකක් දාලා හොඳට කවලම් කරගෙන මේකට ආයෙම අපි තෙල් මේස හැඳි එකක් වගේ දාගන්න ඕනේ. තෙල් එක දාලා දිගටම කවලම් කරගමු. දැන් මේ විදිහට බෝලයක් වගේ වෙනවා. බෝලයක් වගේ කියන්නේ මේක තියෙන මේ ඩෝ එක එකක් වගේ වෙනවා. ඒ කියන්නේ වෙන් වෙන්නේ නැහැ කෑලි. එහෙම වෙනකොට අපි ලිප ඔෆ් කරගන්න ඕනේ. ලිප ඔෆ් කරගත්ත ගමන් කවලම් නොකර ඉන්න එපා. මේක දිගටම කවලම් කරන්න පොඩ්ඩක්. මොකද මේ වාජනේ තියෙන රස්නෙට අඩිය අල්ලන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි මේ හදාගත්ත ඩෝ එක පැත්තකින් තියලා මේකට අපි ගන්න මේක මේ මස්කට් එක දාගන්න ට්‍රේ එකට තෙල් ටිකක් දාලා හොඳට ගා ගන්න තෙල් එක. ඒකේ තෙල් එක හොඳට ගාගත්තයින් පස්සේ අපි මේ ට්‍රේ එකට කලින් කපාගත්තේ කාජු වලින් තැන තැනට දාගන්නවා. අපි මේ කාජු ටික මේකට දාගත්තයින් පස්සේ අර හදාගත්ත මේ මස්කට් මේක දාගන්න ඕනේ මේකට ට්‍රේ එකට. හරි ඊට පස්සේ අපි
අර හදාගත්ත මස්කට්ටේ බැටර් එක ට්‍රේ එකට දාගමු. අපි මේක ට්‍රේ එකට දාගත්තයින් පස්සේ ලන්ච් ෂීට් එකක් හරි shopping bag එකක් හරි හොඳ පිරිසිදු එකක් අතට දාගෙන මේක අපි හොඳට මේ විදිහට තුනී කරගන්න ඕනේ. මැද එයා බබල් සිටින් නැති වෙන්න හොඳට තද කරලා මේක තුනී කරගන්න. මේ විදිහට තුනී වුණායින් පස්සේ මේක අපි නිකන් කාමර උෂ්ණත්වයේ පැය 2-3ක් වගේ වෙලාවක් තියාගන්න. මේ දැනටමත් හොඳට හයි වෙලා තියෙන්නේ. කාමර උෂ්ණත්වයේ පැය 2-3ක් වගේ වෙලාවක් තියාගන්න. මේක කැටවුණායින් පස්සේ අපි බලමු. හරි, අපි මේක පැය 2ක් හොඳට නිවුණායින් පස්සේ දැන් ගොඩක් හයි වෙලා තියෙන්නේ. අපි අර කඩේ තියෙන මස්කට් වල ගතියටම මේකෙන් අපි පොඩි කෑල්ලක් කපලා බලමු. හොඳ පෙනුමක් තියෙනවා මේ කඩේ මස්කට් වල වගේම. මේ විදිහට ඔයාලත් හදලා බලන්න. හරි, මේ විදිහට තමයි බොම්බේ මස්කට් එක හදාගන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ අලුත් කැමරා රෙසිපි දැනගන්න ඕන නම් අපේ Future Foods YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ Facebook page එක තියෙනවා Future Foods, ඒකත් follow කරලා තියාගන්න කියලා ඔයාලා හැමෝටම කියනවා. Thanks.